ඉතින් යාළුවනේ අන්න අද වීඩියෝ එකෙන් ඔයා ඉගෙන ගන්නවා තවත් අලුත්ම දෙයක් වගා කරන විදිය. ඒ වගේම තව විස්තර ගොඩක් තියෙනවා වීඩියෝ එකේ. එන්නකෝ වීඩියෝ එක ඇතුළට හිතා ගන්න බැරි වෙයි මේ මොකක්ද එකපාරටම සිද්ධ වුනේ අපේ කොරටුවට කියලා. ඔන්න බලන්නකෝ යන්න විස්තර බලන්න ඇතුළට. සුබම සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලට මම මේ පෙන්නන්න යන්නේ. ඔයාලට මතකද මෙතන ගිය අවුරුද්දේ මම හිටවලා තිබුණේ නිවිති. ඊට පස්සේ ඔය දැල් කොටසේ ඇතුලේ තිබුණේ ගෝවනේ. එළියෙන් හිටවලා තිබුණේ නිවිති. ඊට පස්සේ නිවිති අයින් කරාට පස්සේ අන්තිම කාලේ සීත කාලේ මෙතන බ්‍රෝඩ් බීන්ස් හිටෙව්වා. ඒ බ්‍රෝඩ් බීන්ස් කියන බෝංචි එක හිටෙව්වේ මේ පළදාවක් අස්වැන්නක් ගන්න ඔය ඔයාලට පේන්නේ පුංචි ගහක් දෙකක් ඉතිරි වෙලා තියෙනවා. ඒ වගේ මලුත් පෙපිලා තියෙන්නේ. ඉතින් ඒ බෝංචි වර්ග රනිල කුලේ ශාක පස්සට නයිට්‍රජන් දෙනවනේ. ඉතින් ඇත්තට මේ සීත කාලේ මෙයාලව මෙතන හිටවන්න හේතුව අස්වැන්නක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. පස සාරවත් කර ගැනීමේ අරමුණින් තමයි හිටෙව්වේ. ඉතින් දැන් මම එයාලා වයින් කරලා කොම්පෝස්ට් බින් එකට දානවා. මෙතන පස සකස් කරලා මම මෙතන හිටවන්නේ යන්නේ පීස්, ග්‍රීන් පීස්. ග්‍රීන් පීස් හිටවලා ගිය අවුරුද්දේ වගේම ආයෙත් ඉස්සරහම මෙතන නිවිති දානවා. දැන් ගිය අවුරුද්දෙත් නිවිති හිටවල මේ අවුරුද්දෙත් එතරම් නිවිති හිටෙව්වට කමක් නැද්ද වගේ හැඟීමක් ඔයාලට එයි නේද? බෝගමාරුවක් සාමාන්‍යයෙන් කරන්න ඕනේනේ අපි. මම මෙතන නිවිතිම දාන්න හේතුව මේ මොකද සීත කාලේ මම අර කිව්වා වගේ මෙතන මම බෝංචි එකක් හිටවලා පස්සට නයිට්‍රජන් අරගත්තනේ නිසා ලොකු හානියක් නොවේ කියලා මම හිතනවා. ඒ ඇස්සේ මේ රෙයා ඉන්ස්පෙක්ෂන් කටයුතු කරනවා. පස හරියට හදලාද චෙක් කරනවා. රෙයාගේ අම්මා රෙයාව දාලා ට්‍රිප් එකක් ගිහිල්ලානේ. ඉතින් මේ එදකල් ඉතින් රෙයා මගෙත් එක්ක ඉන්නවා. ඉතින් මගේ තනි නොතනියට රෙයාගේ අම්මා එනකල්. ඉතින් මේ තියෙන යාළුව මේ බීන්ස් පැල, බීන්ස් නෙවෙයි සෝරි පීස් පැල. මේ ග්‍රීන් පීස් කියලා අපි ලංකාවේ කියන්නේ මේවට. ඉතින් මම ওই විදිහට ඔතන දිගටම මේ පීස් ටික ග්‍රීන් පීස් ටික හිටෙව්වා. ඒ ටික අර ගොව හිටවන පැත්තේ දැලට තමයි හිටෙව්වේ. එතකොට එයාලා දැල දිගේ උඩට යනවනේ. ඊට මෙහෙන් ඉස්සරහෙන් මේ නිවිති හිටවනවා. නිවිති පැල තාම පුංචි. අද හිටවනවද කියලා මගේ තාම තීරණයක් නැහැ. ඉස්සරහෙන් නිවිති ටික අද නැති වුණොත් තව දවසකින් දෙකකින් හිටවනවා. මොකද තාම පුංචි තවානි තියෙන්නේ. එදා ඔයාලත් එක්කලා මම තවන් දාපු පැලත් ගොඩක් දේවල් පැලවෙලා තියෙනවා. කැරට් නම් තාම පැලවෙලා තිබුණේ නැහැ. මම ඒ ටිකත් වීඩියෝ එකේ අන්තිම හරියේදී පෙන්නන්නම්කෝ. ඉතින් යාළුවනේ ඔයාලට මම මේ සතියේ ගේනවයි කිව්වේ මේ වීඩියෝ එක නෙවෙයි. ගිය සතියේ වීඩියෝ එකේ දෙවෙනි කොටස. ඇත්තටම මට දෙවෙනි කොටස හදාගන්න බැරි වුණා හේතු දෙකක්. ඔයාලට මේ වීඩියෝ එකේ අවසානයේ තේරෙයි මම අසනීප වුණා. අසනීප වෙන්නේ හේතුව වීඩියෝ එකේ තියෙනවා. ඉතින් කොහොම හරි මට අසනීප වුණා හොඳටම සෙම හැදුනා. මේ කැස්ස සෙම දැනුත් මේ වීඩියෝ එකට වොයිස් කරනකොට මම චුට්ටක් පපුව අතක ගා වොයිස් කරන්නේ. එක දිගට කතා කරගෙන යනකොට පපුව මහන්සි. ඊට පස්සේ ඊළඟ හේතුව අමිලව හොස්පිටල් එකගෙන යන්න වුණා. ඒකෙන් වෙලාව මදි වුණා මේ අර වීඩියෝ එකේ කටයුතු ටික කරගන්න. අමිලගේ අර තාම තුවාලවල නර්ව්ස් වර්ධනය වෙලා නැහැ කියලා ඉක්මනින් නර්ව්ස් වර්ධනය වෙන්න ලේසර් ට්‍රීට්මන්ට් කරනවා. ඉතින් තුන්වෙනි ලේසර් ෂොට් එක දුන්නේ ඊයේ. ඉතින් එයාත් එක්ක හොස්පිටල් ගියා. ඉස්සර නම් ඉතින් මං ඇතුළටම යනවා. දැන් නම් අර එයාට ලේසර් අර කිරණ එයාගේ ඇඟට වද්දද්දි ඉතින් එයා හරි වේදනාවෙන් කෑ ගහනවා. ඉතින් මට ඒක බලාගෙන ඉන්න බැරි හින්දා මම දැන් නම් ඉතින් ඇතුළට යන්නේ නැහැ. ඒක බලන් ඉන්න. එයා ලේසර් ෂොට්ස් ටික අරගෙන එළියට එනකල් මං එළියෙන් ඉඳගෙන ඉන්නේ දැන්. ඉතින් කොහොම හරි ඔය දේවල් එක්කලා මට බැරි වුණා අපි අර පැල තවන් දාපු එකේ ඊට පස්සේ පැල ආරක්ෂා කරගෙන එතනින් එහා කොටස හරියට හදාගන්න මට වෙලාවක් නැතුව ගියා.
ඉතින් ඒ නිසා මම කොරටුවේ මේ කරපු වැඩ කටයුතු ටිකක් ඔයාලට පෙන්නනවා කියලා හිතුවා මේ සතියේ. මම මේ ගැලෙව්වේ මෙතන පස බුරුල් කරගෙන මෙතනත් මම පාති දෙකක් හදාගන්න හදන්නේ. එතන ගලවලා අයින් කරේ නැවත යාලව හිටවනවා. මේ ගිය අවුරුද්දේ හිටවපු ලැටිස් අගයක් ඔය මුල් කොටස් ඉතුරු වෙලා තිබිලා ආය ඒගොල්ලෝ පැලවෙලා මේ සැරේ. රතු පාට ලැටිස් එක හරි ලස්සනයි ඒක. සලාඩ් හැදුවාම ඉතින් අර දම් පාට ගෝවා වගේ මෙයාව ලස්සනට දාන්න පුළුවන් ලස්සනයි රසයි. ඒ ටික ගලවලා පැත්තකින් තිබ්බ පාති දෙක හදාගන්නක. ඉතින් පස එච්චර තද නෑ තෙත නිසා මේ හරි ලේසි. ඒ වුණාට මේ ඔන්න මං ඔයාලට ඔය පෙන්නන්නේ මේ ගැඩවිලෝ. ඉතින් මට මේගොල්ලෝ අල්ලන අතරේ මේ ඔයාලට කියන්න ඕනේ මේ ඉස්සර මම මේ ගැඩවිලාට හරිය කැතයි. ඔයාලට මතකද ඉස්සර මේ අපේ ලංකාවේ දැන් ওই වහිනකොට වහින කාලේට එනවනේ මෙයා මිදුලට පොළවෙන් උඩට මං කැතයි බයයි දෙකම. මෙයාට පුදුම බයයි. ඉතින් මේ දවස්වල මන් දන්නේ නැහැ මෙයා ගැන එහෙම ලොකු විස්තරයක් මෙයා පස සාරවත් කරන ගැඩවිලා එහෙම කියලා දන්නේ. නමුත් මගේ හිතේ එයා ගැන ලොකු කැතක් තිබුණා. ඉතින් මේ දැන් ඒ වුණාට අරගෙන අතට අරගෙන උරතල් කරනවා. මොකද එයානේ ඉතින් මගේ පස සාරවත් කරලා පැල ටික වර්ධනය වෙන්න උදව් කරන්නේ. ඉතින් හරි ආදරේ දැන්. මේ තියෙන්නේ එදාර මේ හිටවපු බ්‍රෝඩ් බීන්ස්. එයාලා දැන් ලොකුයි. ඊට එහා පැත්තේ තියෙන පාත්තියෙත් මේ මමයි චූටි දුවයි ළඟදි හිටෙව්වා මේ රොකට් කියලා සලාද කොළ වගේකුයි. තව දෙපැත්තේත් අපි දැම්මා. මට දැන් දාපු එක මතක නෑ. හරි ඒක ඊළඟ වීඩියෝ එකේදීම කියන්නම්කෝ. මේ බබත් එක්ක එකතු වෙලා හිටවපු ඒවා මම මේ වීඩියෝ එකේ පෙන්නන්නේ ලබන සතියේ වීඩියෝ එකේ අරන් එන්න. මේ පෙන්නන්නේ අර්තාපල් ටික කොරටුවේ හිටවපු අර්තාපල්. එයාලා දැන් පොළවෙන් උඩට ඇවිල්ලා ඔන්න දැන් අද හිටවපු පීස් ටික. මේ වම් පැත්තේ තියෙන්නේ මල් තීරුව. ඔයාලට මතකයිනේ මේ චූටි තීරුවේ දිගටම මම හිටවන්නේ මල්. මොකද වගාවට අසයන්න වැඩි කරගන්න පරාගණයට උදව් වෙන්න අනිවාර්යෙන් මල් තියෙන්න ඕනේ අපේ වගාව අතරේ. පැල අතරෙත් සමහර වෙලාවට මල් දානවා. අර තීරුව දිගටම මල් හිටවන්නේ. රෙයත් එක්ක වැඩ කරන්න බැරියෝ. වතුර ටික දාන්න දෙන්නේ නැහැ. වතුර බටේට ඇවිල්ලා වතුර කන්න හදනවා. එයාට ඒක කන්න පුළුවන් කියලා හිතෙනවා ඇති. කොහමද ඉතින් රෙයාගේ අම්මා මේ රෙයාට පුරුදු කරලා තියෙන දේවල් තමයි මේ. කොහොම හරි ඔන්න රෙයත් එක්ක වතුර දාන්න බෑ. මේ සුදු ලුණු ටික හොඳට මෙතන පස වේලිලා. ඒ හින්දා මම සුදු ලුණු ටිකට වතුර ටිකක් දැම්මේ. එතන වලුත් ඇවිල්ලා තිනවා. වල් ටික ගලවලා අයින් කරන්නත් ඕනේ. ඒ ටික ගලවන්න මේ පොළව තද වැඩි වේලිලා හින්දා වතුර දැම්මේ. රෙයා ඉතින් වතුර දාන්න දෙන එකක් ඈ. රෙයාට ඉතින් සුට්ටක් සෙල්ලම් කරන්නම දුන්නා බැරිම තැන. ඊට එහා පැත්තෙන් මම අර කොළපාට මේ ඉටි කවර දාලා තියෙන්නේ. මේ කොළපාට කවර දාලා තියෙන්නේ මේ පාති දෙක මොනවත් හිටවල නැහැ. රෙයා ඔය පෑගුවට සමහර වෙලාවට ඔයාලට හිතේ අයියෝ අර හිටවල තියෙන ඒවා පාගෙනවා කියලා. ඒ වගේ මොනවත් හිටවල නැහැ. අර පස ජීවාණුහරණය වෙන්න තමයි එහෙම වහලා තියෙන්නේ. මේ ඒ හින්දා රෙයා එක පෑගුවට කමන්නේ. මේ තමයි මල් තීරුව. දැන් මේ අර සුදු ලුණු ටික කඩයි කියලා මම මේ මල් පැත්තට වතුර දාන්න ගත්තා. එතකොට මේ ටික තාම මේවා වෙලා නැති හින්දා රෙයා පෑගුවට අවුලක් නැහැනේ. ඉතින් ඊට පස්සේ ඔන්න මම අර ඔයාලට පෙන්නුවේ මම මෙතන පාති දෙකක් හදන්න යනවා කියලා. ඒ හදපු පාති දෙකේ මම අර ගලවපු සලාද කොළ ටික ලැටිස් ටිකත් හිටවලා මම බ්‍රොකොලි හිටෙව්වා. බ්‍රොකොලි වලට හෝස් එකෙන් වතුර දාන්නේ දැන්නේ හිටෙව්වේ පුංචිනේ. ඒ හින්දා මම යාලවට චූටි මල් බාල්දියකින් වතුර දැම්මා. මේ තියෙන්නේ එදා ඔයාලත් එක්ක එකතු වෙලා තවන් දාපු පැල. ඔය කැරට් ටික තාම පැල වෙලා නැහැ. අනිත් දේවල් පැල වෙලා සමහරු පැල වේගෙන එනවා. මේක තමයි ඔන්න මම ලෙඩ වෙන්න හේතුව. වතුර එහෙම දාලා පැලවලට වතුර දානකොට මෙන්න වෙච්ච දේ. එකපාරටම අයිස් එකක් වහින්න ගත්තා. ඉතින් මේ
ඔන්න ඔය හින්දා තමයි මම ලෙඩ වුණේ. මේ කොහොමරි මාව ඉතින් මේකට කොහොමරි වැඩ කර කර ඉද්දි මේවා වුණා භාගයක්ම. ඊට පස්සේ ඇවිල්ලා දුවගෙන ආවා. නමුත් ඒ වෙනකොට හොඳටම ඔළුවට මගේ අයිස් කැට වැටිලා ඉවරයි. ඉතින් මේ හවස් වෙලා මේ හැන්දෑ වෙනකොටත් කොහොම හරි සෑහෙන වෙලාවක් මේ හිම අර අයිස් තිබුණා දිය වෙලා ගියේ නැහැ. ඉතින් කවුද හිතන්නේ මේ කාලෙට මේ ස්නෝ කරනවා කියලා හිම වැටෙනවා කියලා නේද? මේ මම පොළොව වේලිලා කියලා වතුරක් දාලා අන්තිමේට වතුර දාලා අනිත් අතට මෙන්න හොඳටම වහින්න ගත්තා. ඉතින් කොහොම හරි අර තෙමිලා හිටපු නිසා සීතල මගේ පපුවට වදින්නේ නැති. ඒකෙන් කොහොම හරි ලෙඩ වුණා. අර නොහිතපු වෙලාවක. ඉතින් මම විතර නෙමෙයි මම බයේ හිටියේ මගේ පැලත් ලෙඩ වෙයි කියලා. මොකද මම වතුර නාවලා අනිත් අතට ඊට පස්සේ අයිසුත් වැටුණාට පස්සේ ඉතින් කොහොම හරි පැල ටික නම් ආරක්ෂා වෙලා තිබුණා. ඉතින් යාළුවනේ මේ දවස්වල ටියුලිප් හැම තැනම. එහෙනම් ටියුලිප් ටිකක් බලාගෙනම අද දවසෙන් සමුගන්නයි හදන්නේ ඔයාලගෙන්. ලබන සතිය ආයෙත් එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.